හම්බුනා මේ ඩුබායි චොක්ලට් එකක. ඕ ඔන්න අපි ස්නැක් ලෝකයකට එන්ටර් වෙන්න හදන්නේ දැන්. අලුත් චොක්ලට් එකක් ඇවිල්ලා ඩුබායි චොක්ලට් එක. බලන්නකෝ. ට්‍රීක් ඔර් ට්‍රීට්. චීස් කේක් එකක්. ඔන්න පොලිමේ ඉඳලා ගත්තේ. අන්න $22යි අපි අරගෙන බලමු. එකක් ඇතිද විතර? ඒක තමයි දෙකක් ඕනේ නේ. මේ බලන්න. මෙසි. බ්ලූ ලේබල් නම් ඔන්න ඔෆර් එකක් දාලා තියෙනවා මේ දවස්. හෙලෝ. මෙල්බන් ජර්නි වලට ඔන්න අදත් ඔයගලන් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි පොඩ්ඩක් එළියට ආවා බඩු වගේක් ගන්න කියලා. ඒත් එක්කම හිතුවා ඔයගලන්ටත් vlog එකක් අරන් එන්න මොනවද කරන්න කියලා. ඉතින් අපි ආවා රින්ග්වුඩ් වල තියෙන කොස්කෝ එකට ගිහින් බලමු මොනවද අපි ගන්න කියලා. හරි යමු එන ඇතුළට. ඔන්න ඉතින් අපිට මේ හැමදාම වෙන වැඩේ උඩට ගියා. ගියාට පස්සේ ආපහු ට්‍රොලි එක ගන්න අමතක වුණානේ පල්ලෙහාට ආවා. මේ පේනනේ ට්‍රොලිත් නැහැ. අද ඉරිදා දවසක් සෙනඟ ගොඩක් ඉන්නවා මං හිතන්නේ. ප්‍රෝටීන් බාස් කැමති අයට තියෙනවා ඔෆර් එකක් මේ සැරේ දාලා. මේක මේ වැනිලා එක ඔෆර් එකක් තියෙනවා $15ක් අඩු කරලා දාලා $24.99යි. හැබැයි මේ චොක්ලට් එක ගත්තොත් $40ක් වෙනවා. ඔන්න හම්බුනා මේ ඩුබායි චොක්ලට් එකක. ආසයි ඉන්නවද? ස්නැක් නම් තියෙනවා මෙහෙ නාන්න. ලොලිස් තියෙනවා. මෙන්න තියෙන ඔය ආස එක. අනේ උනාට මං ආස නැහැ. ආස නැති එක තියෙන්නේ. $12. අපි ආසයි මේ જાතියට. ඉතින් ඒ හින්දා ඔන්න ගන්නවා $12ක් වෙන්නේ මේ ලොකු එක. ඔන්න ට්‍රොලි ආසයට ට්‍රොලි තියෙනවා $12ට අපි නම් ගන්නෙ නෑ. තියෙනවා. තියෙනවා. ඕ ට්‍රොලි එකෙන් යන අන්න කෙනෙක් තියෙනවාම. ගමේ එක කීයද ප්‍රයිස්? අලුත් චොක්ලට් එකක් ඇවිල්ලා ඩුබායි චොක්ලට් එක. ඒක $24ක්. කාලයක් නම් ගොඩක් වෛරල් වුණා දැන් නම් දැන් නම් මන් නම් ආස නැහැ. ඔය ආසද? ඔන්න මේ වීඩියෝ එක අතරතුරේම ඔයගලන්ට අලුත් මතක් කිරීමක් කරන්න තමයි හදන්නේ මෙල්බන් වල අලුතින්ම වෙන්න යන වැඩක් ගැන. ඉතින් මේ අලුත්ම නිවුස් එක තමයි මෙල්බන් වල අලුතෙන් එන ප්‍රෝග්‍රෑම් එකක් ගැන. ඉතින් මේක තමයි සචින්තට කියන්න. ඉතින් අපි වැඩි විස්තර මොනවද කියලා ඉස්සරහට බලමු. ඉතින් මෙල්බන් ජර්නි අපිටත් දැනුවත් වුණා ඉස්සරහට මේ වගේ දෙයක් වෙන්න යනවා කියලා. ඉතින් අපි හිතුවා මේක ගැන ඔයගලන්ටත් අපේ channel එක හරහා දැනුම් දෙන්න. ඔන්න ඉතින් එහෙනම් ඒ නිවුස් එකත් මෙල්බන් ජර්නි වලින් අපි ඔයගලන්ට අරගෙන ආවා. ඉතින් ඔන්න හැමදාම වගේ මෙල්බන් වල අලුතෙන්ම සිදුවෙන දේවල් දැනගන්න ඕන නම් මෙල්බන් ජර්නි channel එකත් follow කරලා තියාගන්න. ඔන්න අපි ස්නැක් ලෝකයකට එන්ටර් වෙන්න හදන්නේ දැන්. කොහොම ලොකු boxes තියෙන්නේ. මේක ගන්නව නේද අපි? කලින් ගත්තනේ. ඔව් ඒ උනාට දැන් ගෙදර තියෙනවා. දැන් ඒගොල්ලෝගේ choice එක වෙනස් වෙලා. ඉතින් මොකද කරන්නේ? බබාගෙන් අහමුකෝ එයාට මොකෝත් ගේන්න එපා කියලා. මේක අර ලොකු ගොඩක් වැඩි ඕනේ නෑනේ. ඉතින් ඒවා ගන්න බයයි. මේක මෙහෙම රහ පාටට පෙවුනට දැන් අපි ගිය සැරේ ගත්ත පැකට් ඔක්කොම තාම භාග තියෙනවා කන්න බැරුව. මේක නම් අලුත් જાතියක් වගේ. මේ බ්‍රෑන්ඩ් එක මේකේ දාලා තියෙනක මම කලින් දැකලා නෑ. රසත් වගේ හැබැයි. කීයද? $19ක්. වැඩිනේ. තියෙනවා ලංකාවේ නම් ගොඩක් ආසයිනේ මේකට. අපේ ගෙදර පැන් රහින්ද වැඩි කන්නේ. ඉතින් අපි ගන්න ඒක හින්දා. මේකට නම් මං කැමති වුණාට මේක ලොකු වැඩි ඉවර කරගන්න බෑ. ඉතින් අපේ ගෙදර මේකට ආසයි බබාලා. ඒක හින්දා ඔන්න $15ක් ඒක ගන්න. ඉතින් ඔන්න සන්ෆ්ලවර් ඔයිල් එකක් ගන්නවා. මොකද එකපාර මේ පොලීට් එකක් ගන්නවා. එතකොට ප්‍රයිස් එක $13ක් වෙන්නේ. අපි යූස් කරන්නේ සන්ෆ්ලවර් ඔයිල් මේක ගන්න. එකපාර ගත්තාම ලේසි. බාස්මති එකකුත් ගන්නවා $13ක් තමයි මේක වෙන්නේ. ඉතින් හැමදාම බලන අය නම් දන්නවා අපි ඉතින් හැමදාම ගන්න ටික තමයි. මෙන්න මේක ගත්තේ. ඔව් ඒක රහයි හැබැයි ඔව්.
ඔයා අනිත් අය ගත්තා කෑවේ අපිට නෑ, හරි මං ගිහින්. ඔයා කෑව අපි කෑවේ නැහැ. ඉතින් වට ඕනේද? නෑ ඉතින් මට තනියම කන්න බෑ ගොඩක් ලොකුයි එක. මොකක්ද මේක? මම බලන්නකෝ. ට්‍රීක් ඔර් ට්‍රීට් දැම්මම තිය ලෑස්ති කළා. මේ දැන් කව ගොඩක් කල් තියෙනවා. මම හිතින් කලින්ම හැම එකටම ලෑස්ති වෙනවනේ. ලස්සනයි හැබැයි කීයද? ගානේ ඩොලර් හැපත් 30යි. ඇති. නේ අර්ථය? yes ඩොලර් 30ක් වෙන්නේ මේක. වැඩිනේ. ගොත් නෑනේ. එක් මේ භාජනයටත් එක්ක වෙන්න තියෙච්චර. ලස්සනයි හැබැයි. වාචනේ ඉතින් ගෙදර තියාගන්න. කියුට් හැබැයි. මේ බෙඩ්ෂීට්ද? ෂෝක් නේද? මේ කොම්ෆිද කීයද යා? ඔව් යා කොම්ෆි. ඩොලර් 29යි. තියෙනවා ෆ්‍රෝසන් යෝගට් තියෙනවා ඉතින් අයිස් පැකට් මම try කළාම නෑ මොනවද දන්නේ මේක. අයිස්ක්‍රීම් නම් හොඳයි ඉතින් වැඩේ ගොඩක් ලොකු බොක්සස් වල එන හින්දා තමයි ඊළඟට ස්ටෝර් කරගන්නත් අපේ. මේ බලන්න මොකද්ද මේ දූරියා. දූරියා. මෝ ඩොලර් 25යි. මම උනාට එකක් ගත්තද කොහෙද එදා? ඩොලර් 12ක් වෙන්නේ මේ ක්‍රාෆ්ට් එක. ගෝල්ඩන් කොයින් මොනවාද? ඒක වෙන කොහෙන් හරි මෙතන ටාප් එකක් මං හිතන්නේ. ඔන්න ඔය ආසම තැනක් තියෙනවා. ඔව් මේ පැලනම් හැබැයි කලින් දැක්කේ නෑ කොස්කෝ එකේ. දැන් ඔව් නම් මම මේ ඔව්නේ ඉන්ඩෝ කලින් ප්ලාන්ට්ස් තිබුණා. දාලා තියෙනවා. කොහොමද දන්නේ ප්‍රයිසස්? බලමු ගන්න. ඩොලර් 20ක්. වත් වගේ ඉතර නේ. පාඩුත් නෑ. පාඩුත් නෑ. මොකද කරන්නේ? හොඳ පැලයක් තෝරනවා. මම දැක්ක ගොඩක් අය අරගෙන යනවා පැල හැබැයි. අයි වගේනේ දැක්කහම න. බලමු පොඩ. ටෙම්පුරා. හරි. මේ හොඳයිත් වගේනේ. මොකද කරන්නේ? ගමුද? ගම්ද? හැබැයි ෆ්‍රිජ් එකේ ඉඩ නැහැ. ඉක්මනට කන්න ඕනේ. මේ බොක්ස් එක දාන්න ඉඩ නැහැ. අන්න ඩොලර් 22යි අපි අරගෙන බලමු. ගිස්ලා ඉන්න අයට එක ජාති ඒවා තියෙනවා. 25යි 7ක්. කෑන් 30ක් තියෙන එක. බබාලා ඉන්න අයට නම් වර්ත් ලොකු පැම්පර්ස් බොක්ස් එක තියෙනවා ඩොලර් 60ක් වෙන්නේ. ඉතින් එකපාර ගෙනහිල්ලා ස්ටෝර් කරලා තියාගන්න එක ලේසි මං හිතන්නේ. අන ටිෂු රෝල් තුනක්ම අරගෙන. හතරයි. මම රෙස්ටොරන්ට් එකකට එන්න දෙන්නේ. මෙයාගේ ඇඳුම් බලන්නකෝ. ගමු එක. මෙහෙන් ගත්තාම හොඳයි ලොකු එකක්. ඔව් එතකොට ගොඩක් කල් යූස් කරන්න. විතර එකක් ගත්තා. ඇතිද විතර? ඒක තමයි දෙකක් ඕනනේ නේ. දෙකක්ම ගමු. තව එකක් ගත්තා. ඔව් බිත්තර ඉතින් කැවෙනවනේ ගොඩක් මෙහෙ. ඒ නිසා දෙකක්ම ගත්තා. මොකද බිත්තර ප්‍රශ්නෙක හිටියනේ මෙයා මෝල්වත් එකේ. තියෙනවා. එහෙනම් ගමු චිකන් ටික්කා මසාලා එකක්. වල මේක අපි කලින් ගත්තා මේ ඒක රහයි හැබැයි. රහයි. පොඩියක් කැමති. ඔව් ඉතින් දෙකක් ගමු. මේ බලන්න. මෙසි ලෙගෝ එකක් ඇවිල්ලා ෆුටි වලට FIFA. මේක තමයි හදුවම් මම හිතන්නේ. ඒ එකක් නේ. එකමද? නෑ ඒ ಜಾති දෙකක්. මේක වෙන එකක්ද? මේක. අරක වෙන එකක් නේ. ඒ වෙන එකනේ නෙන්නේ මෙසි නෙවෙයි. මෙතන මෙසිගේ ඒවා දෙකක් තියෙනවා. මේ තියෙනවා. yes. ලෙගෝ එක ලේසි නෑ. ඩොලර් 219ක් වෙනවා ලෙගෝ එක. ඕනේ මේක තමයි 219. මේවා නම් මම හිතන්නේ අඩුයි. චීස්
ඉන්න තියෙනවා තවත් කෑම. මේක ගන්න තමයි මම හිතන්නේ ඔක්කොම අල්ල පොලිමේ ඉන්නේ. චීස් කේක් එකක් ඔන්න පොලිමේ ඉඳලා ගත්තේ. ඉතින් මෙතන මෙන්න මේක තමයි. ඉතින් කාලා බලමු කොහොමද කියලා. සයි. කාලා බා. හොඳයි. කො බලමු. ටොමැටෝ එකකුත් ගත්තා. බ්ලූ ලේබල් නම් ඔන්න ඔෆර් එකක් දාලා තියෙනවා මේ දවස්වල. ඩොලර් 25ක් අඩු කරලා තියෙනවා. ඩොලර් 210යි වෙන්නේ. 700 ml. ඩොලර් 75ට දාලා තියෙනවා. අයියෝ මන් දන්නේ මේ පිහිනම් හරිම ප්‍රශ්නේ. ටික දවසක් යනකොට කැපෙන්නේ නැතුව යනවා. එහෙම ප්‍රශ්නක් තියෙනවද ඇත්තට? මෙල්බන් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ පිහි කැපෙන්නේ නැහැ කියලා. නෝ දෙතුන් දෙනෙක් කිව්වනේ. සමාජ මතයක් තියෙනවා. ඇත්තද ඒක? බැරිස්ටර් කෙනෙක් එන්න. ඉතින් ඔන්න අන්තිමට මේ ටික මේ ටික තමයි තමයි ගත්තේ. මොකද අපි ඇත්තටම වීක්ලි ග්‍රොසරි shopping කරලා ඉන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් අර තියාගෙන යූස් කරන්න පුළුවන් ටික විතරක් බලලා ගත්තා. ඔන්න ඉතින් බඩු ටික අරගෙන ඉවරයි. හරි එහෙනම් අපි දැන් ගෙදර යන්නේ. එහෙනම් ඔව් අද ගොඩක් මේ සීතලයි වගේම වැස්ස වින්ඩ් එක ඔක්කොම තියෙන දවසක්. ඉතින් එහෙනම් ලබන සතිය අලුත් බ්ලොග් එකකින් හම්බෙනකම් පරිස්සමට ඉන්න. හරි ඒ වගේම තමයි ඔයගොල්ලන්ගෙත් මොන හරි කමෙන්ට් අදහස් තියෙනවා නම් ඊළඟ වීඩියෝස් මොන වගේවද ඔයගොල්ලෝ කැමති කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපි මේ වගේ විදිහේ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. සහ ගොඩක් අය ගිල්ලීමුත් ගොඩක් තියෙනවා. එක එක ඒරියාස් වල ඉතින් වැඩත් එක්ක ටිකක් අමාරුයි සමහර වීඩියෝස් ඉල්ලනවා දෙන්න. ඒවා ඔක්කොම අපේ ලිස්ට් එකේ තියාගෙන ඉන්නවා. ඉඩක් හම්බෙච්ච ගමන් මේ vlogs ටික කරගෙන යන්න. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි තවත් ඉස්සරහට අලුත්ම වීඩියෝස් ටිකක් එන්න තියෙනවා. ඉතින් ඕගොල්ලොත් අපේ මෙල්බන් ජර්නි channel එක subscribe කරලා තිබ්බොත් ඕගලන්ටත් ඒ වීඩියෝස් වනින්ම බලා ගන්න පුළුවන්. ඔව් ඉතින් ඒ වගේම අපේ Facebook page එකත් follow කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මෙල්බන් ජර්නි. Bye. Bye.